ආයිබෝන් ආතනේ හිතවතුනි. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. සමා වෙන්න. සිංහරැළේ හැමෝගෙම බොහොම අහිංසක විදියට සමාව ඉල්ලා සිටින්නේ වෙන මොකුත් නෙවෙයි. දින ගණනාවක් මම හිතන්නේ ඊයේ පෙරේදා ඒ වගේ දින දෙක තුනකට නම වීඩියෝ එකක් දාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද ඒ තරම්ම චිර කාර්ය බහුල වුණා. වෙන දෙයකට නෙවෙයි අර කොහෙදෝ ඉන්න කාලකන්ණි සිවුරු හොරෙක් විසින් තෙල් දෙනේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දාලා තිබ්බට ඒකට ගියා. දිගනේ අති දැවැන්ත පිරිසක්. බොහොම ස්තුතියි ඔබගොල්ලෝ හැමෝටම සිංහල බෞද්ධ ජනතාවනි දිගන ප්‍රදේශේ. මම ඉස්සරලා මේ ඔබලාට ස්තුති කළේ ඇත්තටම මට ඒ අවස්ථාවේදී ඔයගොල්ලෝ ගොඩාක් මහන්සි නම් වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය මේ හැමදේම කැප කරේ මා වෙනුවෙන්. ඉතින් ඒකට නැවතත් ඔබට බෙහෙවින් ස්තුතියි. ඒකයි මේ ඡායාරූපේ කොටසගේ ඡායාරූපයක් ඇත්තටම දැම්මේ. ඉතින් මම සමස්ත දිගන ප්‍රදේශයෙන් ඉන්න මගේ ආදරණීය සහෝදර සිංහරැළේ හැම කෙනාටම බොහොම ගෞරවනීය ස්තුතිය පුද කරන. ඒ වගේම තෙල්දිණිය පොලිස් ස්ථානාධිපතිතුමා, ඒ වගේම සුළු පැමිණියන්සේ පොලිස් ස්ථානාධිපතිතුමා, ඒ වගේම සරයන් මහත්වරු, කොස්තාපල් මහත්වරු මේ සහයෝගය ලබා දුන්න හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඒ නිසා එක දවසක් කැප කරා. ඊට පස්සේ අද දවසේ අද උදෑසන CID එකට ගියා. ඊට පස්සේ CID එකකින් එතන පැමිණිල්ලක් කරන්නට තමයි ගියේ. මොකද මම කියවනේ මම සිංහරැළේ කතා කරන සිංහයා කතා කරනවා කියපු හැමදේම කරනවායි කියලා. ඉතින් ඊට පස්සේ එතනින් පස්සේ ගියා. ඒකට අවසන් කළා. එතනින් පස්සේ ළමා ආරක්ෂණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරී සංජීවනී මහත්මිය, නීතිඥ සංජීවනී මහත්මිය කියලා මුළු රටක් කතා කරේ. ඉස්මුදුනින් තියාගෙන එතුමිය හම්බ වුණා. එතුමියගේම රාජකාරී මේසේ ඉදිරි පිට පුටු දෙකක් තියෙනවා. එක පුටුවක වාඩිලා කතා බහ කරා. ඉතින් එතුමියට යම් කිසි කේන්තියක් එන්නට ඇති මම දැක්කට පස්සේ ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉතින් එවැනි තොරතුරු ඊට පස්සේ එතනින් පස්සේ ගියා ළමා හා කාන්තා ආරක්ෂණ මධ්‍යස්ථානයක් තියෙනවා. කියන්නේ මේ රටේ ඒ වගේ නම ඉස්සරහට කතා කරනවා. ඒ වෙන්නේ කටයුතු කිහිපයක් නිසා තමයි ඇත්තටම වීඩියෝ එකක් අරගෙන එන්නට හැකියාවක් ලැබුණේ නැත්තේ, ප්‍රමාද වුණේ. මම මේ කාරණාව එන්නට ඔබ හමුවට එන්නට ප්‍රමාදුණු කාරණාව කෙටියෙන් කිව්වේ. ඉතින් අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔබට බොහොම ගෞරවයෙන් මතක් කරනවා හෙට දවස තුල ඉතා ඉක්මනින් වීඩියෝ කිහිපයක් අරගෙන එනවා මේ සිදුවීම් මාලාවත් සම්බන්ධ කරගෙන. ඉතින් ආදරණීය හිතවතුනි, මේ හැම දෙයක්ම ඇත්තේ ඔබට කියන්නට ඕන එක කාරණයක් තියෙනවා. මේ රටේ ජනතාව මේ වෙනකොට ජීවත් වෙන්නේ බොහොම අපහසුයෙන්. මේ තෙල් මිල පහත වැටෙනවා. නමුත් බඩු මිල දිනෙන් දින ඉහළ යනවා මිසක් හරිම අපහසුයෙන් අපේ රටේ ජනතාව ජීවත් වෙන්නේ. අපිට ඒක නොපෙනෙන පැතිකඩක්. ඉතින් මේ රාජ්‍ය සේවයට සහ පෞද්ගලික සේවයට කියන දෙකේදී රාජ්‍ය අංශයේ නිලධාරීන්ට, රාජ්‍ය අංශයේ වැඩ කරන නිලධාරීන්ට වඩා මේ පෞද්ගලික අංශයේ වැඩ කරන බොහෝ පිරිසක් ඉන්නේ දැඩි අපහසුතාවයකින්. ඉතින් ඔවුන් ලොකු අර්බුද රැසකට මුහුණ දීලා ඉන්න අවස්ථාවක් මේක. ඒක නිසා මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. ඉතින් මේවා ගැන අපි වගකිව යුතු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විදිහට, YouTubers විදිහට ලොකු වගකීමක් අපේ තියෙනවා. මේ ගැන රටේ වගකිව යුතු නිලධාරීන්, රාජ්‍ය ආයතන මේ හැමෝම දැනුවත් කිරීම අපේ යුතුයකමක්. ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන් කතා කරනවා. ඔබ හිතන්නට එපා මේ හැමදාම මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විතරක් කතා කරනවා. මේ ප්‍රශ්න, මේ පොදු ගැටලු මේගොල්ලන්ට පේන්නේ නැත්තේ කියලා එහෙම හිතන්න එපා. අනිවාර්යෙන් ඒක ගැන කතා කරනවා. කිසිම තර්ක දෙකක් නැහැ. ඉන්නේ පොදු මහ ජනතාව සමග. ජාති ආගම් ભેදයකින් තොරව ඔබට වෙන අසාධාරණ තැන් අපි දකිනවා. මේක බොහොම ලොකු අසාධාරණයක් දකිනවා. මොකද මේ තෙල් මිල ඉහළ පහළ යන එකත් එක්ක, ගෑස් මිල ඉහළ පහළ යන එකත් එක්ක මේක මහ ජනතාවට බොහොම සාධාරණයක් ඉෂ්ට වෙනවද කියන දැන අපි ඉන්නවා.
ඔය මොන නීතිමය පැත්තේ වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මක වෙන අතරතුර මේ රටේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැනත් ඇත්තටම අවධානය යොමු කරන්නට ඕනේ. ඒක නිසා තමයි මම ඔබට ඒ දේවල් මතක් කරේ. ඊටවතුනේ ඒ ගැනත් ඉස්සරහට කතා කරනවා. ඉතින් මට විශේෂයෙන්ම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඔබ දන්නවා මේ අපේ සම්බුද්ධ ශාසනයට පහර දීගෙන ඇවිල්ලා දැන් චුට්ටක් නතර වෙලා ඉන්නවා. නමුත් මේ නතර වීම මහත් භයංකාරයක් ඉදිරියට ගෙන දෙනවා. ඒකේ පුංචි කොටසක් එක්ක තමයි මම මේ වීඩියෝ එක අවසන් කරන්නේ. ඒක නිසා බොහොම ගෞරවයෙන්, බොහොම වන්දනීය ලෙස, බොහොම ඥානාන්විත ලෙස අපේ මහා සංඝරත්නයට මේ වීඩියෝ ගිතාම වටිනවා. ඒක නිසා ඊළඟ ඉලක්කය එදා ඉලක්කය උනේ නම කියනට අවසරයි අති පූජනීය වන්දනීය පල්ලේගම හේමරතන හාමුදුරන් වහන්සේ. ඉතින් බොහොම වගකීමෙන් කියනවා මෙන්න මේ හඬපටයත් එක්ක රුවන්වැලි සෑයේ නායක හාමුදුරුවන් ඊළඟ ඉලක්කය වහන්සේගේ චරිතය විය හැකියි. ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මේ හඬපටය මම මේ විදිහට සමාජ මාධ්‍යයට ඇත්තටම මුදා හරින්නේම අන්න ඒ නිසාමයි. එතකොට මණ්ඩලේටම කිව්වද? ඔව් මණ්ඩලේට දැන් කෝල් එකක් දුන්නා. ඒගොල්ලෝ දැන් කෝල් එකකුත් දීලා එන්නම් කියලා කිව්වා ගෙදර. පාර අහගෙන ඒ විදිහට එනකල් ඉතින් චුට්ටක් බලන්න. මාත්‍යා අපි කතා කරලා ඉතින් අතමස්ථානක විද්‍යාලයේ ඔව් අපේ හැමදෙරෝනේ. ඔව් අතමස්ථානාධිපති කොහොමද නිදොස් වෙන්නේ මහත්තයා? කොහොමත් නිදොස් වෙන්නේ නැහැ මහත්තයා. ඒක දන්නවද ඔබතුමා? නෑ ඒ ගැන නම් මට එච්චර අවබෝධයක් නැහැ. ස්ථාපක කරන්න පුළුවන්. ඕනතරම්. ඔව්. පළවෙනි කාරණාව අම්මා වැරදි. ඔව් අපේ හැමදෙරෝනේ. හරිද? අම්සක වැරදි අම්මා. දෙක වැරදි කවුද? ආමුදුනේ. ඔව් ඔව් ඔව්. උදව් කරන කාමර අතර දෙන්න ගැටිය කියන ළමයාව. ඔව් 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 ඔව්. ඒක වැරද්දක්. ඒක බරපතල වැරද්දක් මහත්තයා. එතකොට අනවස්ථාවේදී මේ නිර්ණීක බෙලහෙනතාවයෙන් වෙනවා කියන එක පෙන්නනවනේ. ඒක මේ කියන්නේ අපේ ආමුද්‍රෝනේ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්නේ. ඒක අපේ ඒවත් අයින් කරන්න දෙන්නේ නෑනේ. නෑ. ඒක අයින් කරන්නක මහත්තයා. ඔව්. මම පුජ්‍යනිකව දන්නවා අටපස්ථාන බෙදලා ගෑනියෙක් කියලා. මම පුජ්‍යනිකව දන්නවා ඒක. හරි. එතකොට ඒක දන්න උන්නාකරත් ඉන්නවා තන. ඔව්. කියන්නේ නැතුවම තමයි. ඔව්. එතකොට අපි අයි කාමරේට එක්ක යන්නේ නැත්තේ ආමුදුරු කියලා. ඔව්. එතකොට අපේ ආමුදුරුනේ මම මේ නිකමට අහන්නේ ඒකෙම හිටපු කාන්තාව මොනවා හරි ෆිනෑන්ස් කම්පැනි එකක් කරන කෙනෙක්. ඔව්. ඉතින් මාන සුදු පාට හුරුවට සුදු නෙමෙයි සුදු පාට හුරුවට සැලෙලු එක්ක ගෑනු කෙනෙක්. එයා මොනවාද හුඟක්ම කෙනෙක්. ඔව් ෆිනෑන්ස් කම්පැනි එකක අයිතිකාරිනියක් කරනවා. ඔව්. ඒ ඔය දෙක තුන පිළිගලා තින්නේ මෙයාගේ වහගෙන ඔක්කුරට. හරි. ඒකමත්වා වුවමන්ට මම තමයි. ඒකත් මේ සුද්දයි කියන්න පුළුවන් ක්‍රිමිනල් මේ නාටක කියන්නේ. අපේ ආවදරේ මට තප්පරයක් දෙනවා මම ඔබ වහන්සේට ගන්නවා. මට නෝනායින් කෝල් එකක් කරනවා මට තප්පරයක් දෙන්න. ඉතින් මම මේ වීඩියෝ එකට මේ හඬපටේ නිකුත් කළේම මේ කතා කරන්නේ වෙන කවුරුත් නෙවෙයි. වැලෑවේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ. මට උන්වහන්සේටත් අර පොර තක්කඩියට අර කළු කණේ ගැන කිව්වම ඊට කලින් වර වීඩියෝ වල ඒ වගේ මේ හාමුදුරන්ටත් මට හාමුදුරුවනේ කියලා කියන්න බෑ. හැබැයි මම මේ හාමුදුරුවනේ කියන මේ තොරතුරු ගත්තෙම තාම උපක්‍රමශීලීව මට අවශ්‍ය සියලු තොරතුරු මේ වැලෑව කියන ගමෙන් ගත්තා. මේ හාමුදුරුවෝ මගෙත් එක කතා කරපු දේවල් අති විශාලයි. හැබැයි මම සිංහ රැළේ මොලේ තියෙන සිංහෙක් විදිහට
මම කරපු දේ මොකක්ද කියලා මේ හාමුදුරුවන්ටත් හිතා ගන්න බැරුව දැන් මේ ඉන්නේ. ඒකට මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ වහන්සේලා මේ කරන අපරාධ කරුණාකරලා නතර කරන්න. මේ නගන අවලාද කරුණාකරලා නතර කරන්න. හේතුව තමයි මේවා කිසිම වගකීම විරහිත විදිහට මේ වගේ නොදන්න මිනිස්සුන්ට ටෙලිෆෝන් කෝල් වලින් මේ වගේ දේවල් කියන්න එපා. ඔබ වහන්සේලා තව මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට වැරදි තොරතුරු දෙන්නේ. අර මැස්සට මී මැස්සට කක්කි සුදාට අරකට මේකට ගගනට ටොප් 10 අරතෙන් මේතෙන් කිය ඉන්න රෙද්ද කාලා කන්නේ 70ක් ඉන්නවනේ මේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කියලා. YouTube කාරෝ කියයි Facebook කාරෝ කියයි TikTok කාරෝ කියයි අරුම් මුන් මේ වගේ හරක් වගේ උන් ඉන්නවනේ මේ හාමුදුරුවෝ කියන හරක් ඉන්නවනේ මුන් තමයි මුන්ට දෙන්නේ නිවුස් මව තොම් පචාතාරිනවා අරුණුත් මොකද කරන්නේ එක දෙක කරලා උන් ගහනවා අනිත් පැත්තට ඒක හින්දා මතක තියාගන්න බැලෑවේ පන්සලේ හොර ගණයෝ වගේ අපරාධ කඩප්පුලි වැඩ කරන්න එපා යකෝ තමන්ගේ වර්ගයාට ඔහොම කරන්න එපා උඹලා ඔය කරන අපරාධ අපිටත් පව් පුරවනවා අපි මේවා සමාජ මාධ්‍යයට දාන්නේ ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ගේ මොලේ පෑදෙන්න මේ හොඳයි කියාගෙන ඉන්න මේ හාමුදුරුවෝ මේ වැලෑවේ හරියට තව තියෙන කෝල්ස් රෙකෝඩින් ටික දැම්මුටින් හිතා ගන්න පුළුවන් හාමුදුරනේ යන්න තනක් හොයාගෙන ඉන්න. මොකද වැලෑවේ ගමේ මිනිස්සුම ගහලා පන්නන්න බැරි නෑ. මං කියන්නේ එහෙම කරන්න එපා. එහෙම කරන එක ඔබතුමාලට පව්. හරිද? මොකද බුද්ධ චීවරයක් දරාගෙන ඉන්න උපසම්පදා අමු තිත්තගුණ හරෙන් බයින්. මං ගාවේ හැම එකම තියෙනවා. අමු තිත්තගුණ හරෙන් බනේ සමහර දේවල් දාන්න බෑ. හැබැයි දානවා ඉස්සරහට. අනිවාර්යයෙන්ම දානවා. ඒක නිසා මම මේ කොටස මේ පුංචි කෝල් රෙකෝඩින් එක දැම්මේ ඇත්තටම මට මේකෙන් කියන්න අවශ්‍යම උනේ මීළඟ ඉලක්කය ගෞරවනීය නායක හාමුදුරුවනේ මෙන්න මේ රුවන්වැලි සෑයේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ අනිවාර්යයි මොකද මේ වැලෑවේ පන්සලේ හාමුදුරුවෝ සමස්ත මේ මයිගාව තියෙන කෝල් රෙකෝඩින් මේ කියන කතා මේ මල්වතු අස්දිරි මේ හැම තැනම ඉන්න මහා නායක හාමුදුරුවොත් එක්කලා ජම්මාන්තර වෛරයෙන් පෙරණ පෙළෙන හාමුදුරු කෙනෙක් මේ සියලු තොරතුරු වලට දෙහිලි කරනවා ආදරණීය හිතවතුනි ඊටම කෙටි වීඩියෝ එකක් කරුණු සහිතව අරගෙන ආවේ ඒක තමයි මම ඔබට වීඩියෝ එකක් අරගෙන එන්නට ප්‍රමාද වුණු කාරණාව මම කිව්වා ඉතින් අද දවසක් ඊටාම කාර්යබහුල වුණා නමුත් බොහෝ ඉල්ලීම් ආව මොකද ඊයේ දවසේ සමහර වෙලාවට ෆෝන් එක වැඩ කරේ නැහැ ගොඩාක් අය විදේශගත වෙලා ඉන්නේ විශේෂයෙන් විදේශගත වෙන්නේ WhatsApp හරහා තමයි කතා කරන්න උත්සාහ කරන්නේ මෙසේජ් එක දාලා ඒක ට්වීට් කරේ නැතුණාම බලන්න මොකද අපේ ඉතින් යාට වෙලා තියෙන්නේ අර කියලා මේ බොහොම ස්තුතියි ගොඩක් පින් ඕගොල්ලෝ හැම වෙලේම මං ගැන හොයලා බලනවට ඉතින් මේ පුංචි කෙටි වීඩියෝ එක අරගෙන ආවේ මම ඉන්නවා ඔබට තොරතුරු අරගෙන එනවා ඉතා ඉක්මනින් හෙට සිට ඔබට මොකද හෙට ඉඳලා පොඩි විවේක වීකෙන්ඩ් එකක් එනවා ඒක නිසා බොහොම ඉක්මනින් ඇත්ත තොරතුරු ඔබ හමුවට අරගෙන එනවා ඒක නිසා ආදරණීය හිතවතුනි channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඔබට ඇත්ත කියනවා මොකද සෑම තැනකම යන්න ඕන තැන් වලට ගිහිල්ලා ඇත්ත ඇති සැටියෙන් හොයලා බලලා ඇවිල්ලා තමයි වීඩියෝ එකක් කරන්නේ එහෙම නැතුව වීඩියෝ එක කරලා ඒ තැන් වලට ගිහිල්ලා පජාති වෙන්න යන්නේ නැහැ මේ සිංහරැළි ඔබේ සිංහරැළි මේ කතා කරන සිංහල ඔයලා බලලයි වීඩියෝ එක දාන්නේ ඉතින් හිතවතුනි ඉක්මනින්ම අපි නැවත වීඩියෝ වලින් හම්බෙමු කොයිතරම් මහන්සි වුණත් පුළුවන් තරම් ඉටි කරලා කරුණු කිහිපයක්ම ඔබට ඉදිරිපත් කරා ගිලෙන්න ඔබ සැමට ආවදා ආයු බොහෝ වේවා